ග්ලෝරියස් අවුරුදු සමරන්නේ මෙන්න මෙහෙම. අපේ හාමිනේ මේක තනිකර දිව්‍ය ලෝකයක් වගේනේ. මේ මගේ දෑතින් හදාපු එළවලුණු ඈ හාමිනේට කියන්න අපේ ගම යවුන් දැනගත්ත නම් එහෙම මම මේ වගේ තැනකට ආවයි කියලා ඌගේ පපුව පැල මැරෙනවා. ඒකනේ ගමනාලා. සතුට මේ වගේ එකක් දැක්ක කියන්නේ හිතේ මොනතරම් සතුටක්ද මට. ආවෙනේ මේ එතකොට දැන් ඔය ග්ලෝරියස් අවුරුද්ද සමරන්නේ මේක ඇතුළේද? ග්ලෝරියස් නෙමෙයි යනා ග්ලෝරියස්. හරි මොකක් හරි ඉතින්. දැන් උතර මේකේ දරාරේ කිව්වර හාමිනේ අර ගමේදී කිව්වේ මොනවද කරන්ට් තියනවා කියලා මේක ඇතුළේ තියනවා කියලා. මියුසික්, ගේම්, ස්වීට්ස්. මේ වගේ සොප්ලොජි ග්ලෝ මාත් එකකට එන්න ලැබීමම මගේ මේ ජීවිතය කරපු ලොකු භාග්‍යයක්. දිවි ලෝකෙ ගියා වගේ. අපි මේ පාර අවුරුද්ද සොප්ලොජි ග්ලෝ මාක් එකේම සමරමු. සමරු දැන් ඉතින් මම දිගටම සමරන්නේ සොප්ලොජි ග්ලෝ මාක් එකේ තමයි.